මේ ද සෝෂලිස්ට් වර්ල්ඩ් YouTube නාලිකාවයි. අපි මේ පොඩ්කාස්ට් එකකින් කතා කරන්නේ ඇමරිකාව ඉරානයට එරෙහිව අරන් යන යුද්ධයේ ඊනියා සටන් විරාමය අවසන් මොහොතේ දික් කරන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ ඇයි කියලා. මේක සංවරකමේ ලක්ෂණයක් නොවේ. කඩා වැටෙන අධිරාජ්‍යවාදී උපාය මාර්ගයක් අතරමැද කරපු උපක්‍රමික ප්‍රයෝගයක්. මේ දික් කිරීමෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ? යුද්ධයේ පිටිපස්සේ තියෙන භෞතික අවශ්‍යතා මේකෙන් පෙන්눔 කෙරෙන්නේ කොහොමද වගේම ලෝකෙ පුරා ඉන්න කම්කරුවන්ට පීඩිත මහජනතාවට මේකෙන් ඇතිවන ෂණික බලපෑම් මොනවද කියලා අපි මේකෙදි විග්‍රහ කරනවා. මේ channel එක හරහා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් ඒවායේ පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුළේ තියලා කම්කරුපන්ති ආස්ථානයකින් වග විභාග කරනවා. මේ විවරණය අහලා මේ පොඩ්කාස්ට් එක ලයික් කරලා channel එකත් subscribe කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ සටන් විරාමය දික් කිරීම කියන්නේ උපක්‍රමික පසුබැසීමක් මිසක් සාමයෝජනාවක් නෙවෙයි. පාකිස්තානයේ ඉල්ලීම නිසා ඒකපාර්ශ්විකව සටන් විරාමය දීර්ඝ කළ බවට ට්‍රම්ප් කරන ප්‍රකාශය පැහැදිලිවම බොරුවක්. සතිගානක බෝම්බ ප්‍රහාර ඉලක්කගත ඝාතන සහ විශාල මිලිටරි වියදම් වලින් පස්සෙත් වොෂින්ටනයට තමන්ගේ ප්‍රධාන උපාය මාර්ගික අරමුණු ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ටෙහෙරාන් පාලනය පෙරලීම, ඉරාන තෙල් පාලනය කිරීම සහ හෝමුස් සමුද්‍ර සංධිය ඇමරිකානු කොන්දේසි මත නැවත විවෘත කිරීම කියන දේවල්. ඉලක්ක 13000කට වඩා පහර දීලා ඩොලර් බිලියන 28ත් 45ත් අතර පමණ ප්‍රමාණයක ධනස්කන්ධයක් කෙලින්ම ඇමරිකානු මිලිටරි වියදම් හැටියට දරලා තිබුණත් ඉරාන පාලනය තාමත් පවතිනවා. ඒගොල්ලෝගේ මිසයිල් තොග තාමත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම හෝමුස් මුහුදු මාර්ගය හරහා ඵලදායී පාලනයක් තියාගන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉරාන ආණ්ඩුව බරපතල විදියට දෙදරා ගිහින් කියලා ට්‍රම්ප් එයාගේ නිවේදනයේ කරලා තිබුණු ප්‍රකාශය ඉරානයේ ඇතුළේ තියෙන ඇත්ත දේශපාලන අර්බුද මත යම් දුරකට පදනම් වුණත් ඒක ගොඩක් දුරට අතිශෝක්තියක්. ඒ වගේම ඒක පාවිච්චි කරන්නේ සටන් විරාමය දික් කරන එක සාධාරණීකරණය කරන්න ගන්න උපක්‍රමයක් විදියටයි. මේ කතාව වොෂින්ටනයට දේශපාලනිකව වාසි. මොකද ඒකෙන් ආයෙත් ආයුධ සූදානම් කරගන්න මිත්‍ර රටවල් එකතු කරගන්න වගේම ඉරානයේ නම්ම ගන්න අවශ්‍ය බලපෑම් කරන්න ඕන කරන කාලය ගන්න හොඳ ආවරණයක් හදලා දෙනවා. හැබැයි ඇමරිකාව දැනට යොදනවට වඩා ගොඩක් ලොකු භෞතික බලපෑමක් කරන්නේ නැතුව ඉරාන රජය කඩා වැටෙන තැනට පත් කරන්න හරි සම්පූර්ණයෙන්ම එයාලගේ ප්‍රතිපත්ති වෙනස් කරවන්න හරි පුළුවන් කියලා පෙන්නන විශ්වාසදායක සාක්ෂියක් නෙමෙයි මේක. ඉරාන පාලනය ඇතුළේ තියෙන මේ ගැටුම් වල යථා ස්වරූපයත් යුද්ධයට එහි බලපෑම කොහොමද කියන එකත් අපි ළඟදීම තවත් පොඩ්කාස්ට් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ? මේකෙන් වෙන්නේ ආයුධ පුරව ගන්න සහ හමුදාවන් නැවත ස්ථානගත කරන්න කාලය ගන්න එකයි. ට්‍රම්ප්ම කිව්වා මේ විරාමය පාවිච්චි කරන්නේ නැව් වලට ආයුධ පටවන්න කියලා. ඒ අතරේ පෙන්ටගනය ගල්ෆ් කලාපයේ තමන්ගේ යුද උපකරණ සහ හමුදා නැවත යොදවමින් ඉන්නවා. උපාය මාර්ගික ස්ට්‍රැටජිකල් අසාර්ථකත්වය සහ ට්‍රම්ප්ගේ සමූල ඝාතන වාග් ප්‍රහාර නිසා කැඩිලා ගිය මිත්‍රපාක්ෂික එකගතාවය නැවත ගොඩනගන්න මේකින් රාජතාන්ත්‍රික ආවරණයක් හදනවා. ප්‍රධාන ඇමරිකානු පුවත්පත් සහ ඩෙමොක්‍රටික් පක්ෂය මේ ගැටුම පරිපාලනමය දුර්වලතාවයක් විදිහට පෙන්නලා කොංග්‍රසයේ අනුමැතිය සහ මිත්‍ර රටවල සහයෝගය හරහා ඒක හරිගස්සන්න ලෑස්ති වෙනවා. ඒකෙන් ඉරානයට එරෙහි යුද්ධයේ දෙවනි අදියරකට පාර කපනවා. ඒ වගේම ඉරානය මේ අතරේදී අත්හරින ලෑස්ති මොනවද කියලා බලන ගමන් ටෙහෙරානයත් ඔවුන්ගේ වෙළඳ හවුල්කරුවනුත් අතර ભેදයක් ඇති කරන්න උත්සාහ කරනවා. රාජතාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වුණොත් ආයෙත් ලොකු ප්‍රහාරයක් එල්ල කරන්න හරි සම්බාධක පණවන්න හරි තියෙන ඉඩකඩ ඒ විදිහටම තියාගන්නවා. ඊළඟට මේ විරාමය දික් කිරීම පිටිපස්සේ තියෙන අර්බුදය හෙළිදරව් කරන ෂණික කරුණු මොනවද කියලා බලමු. මුලින්ම හෝමුස් සමුද්‍ර සංධිය ප්‍රායෝගිකව තාමත් වෙහිලා තියෙන්නේ. යුද්ධයට කලින් තිබුණට වඩා 90%කින් විතර මේකේ හරහා යන නැව් ප්‍රමාණය අඩු වෙලා. වාණිජ නැව් 600කට වඩා ගල්ෆ් කලාපේ හිර වෙලා තියෙන්නේ. විරාමය පටන් ගත්තට පස්සේ නැව් කීපයක් විතරයි ගමන් කරලා තියෙන්නේ. මේ මාර්ගය Tamanට වාසියට පාවිච්චි කරමින් නැව් ගමනාගමනය පාලනය කරන්නත්, ගාස්තු අය කරන්නත්, ඒවා පරික්ෂා කරන්නත් ඉරානයට පුළුවන් වෙලා තියෙනවා.
ඊළඟට සැබෑ තෙල් වෙළඳ පොලේ දරුණු හිඟයක් ඇති වෙලා තියෙනවා. තෙල් මිල ගණන් වේගෙන් ඉහළ ගිහින්. මේ කඩාකප්පල් වීම 1973 සහ 1979 බලශක්ති අර්බුද වලටත් වඩා දරුණු වෙන්න පුළුවන් කියලා IEA එක. ඒ කියන්නේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය වගේම වෙළෙන්දොත් අනුතරංගවලා තියෙනවා. උපාය මාර්ගික සංචිත සීමිතයි. ඒ වගේම දවසකට බැරල් මිලියන 13ක විතර තියෙන හිඟේ පියවන්න ඒවට බෑ කියලා විශ්ලේෂකයෝ කියනවා. අනිත් කාරණාව මේ යුද්ධය නිසා දැනටමත් කලාපය පුරා දහස් ගණනකට ජීවිත අහිමි වෙලා. ඉරාන සිවිල් වැසියන් දහස් ගණනක් මිය ගිහින්. ඊශ්‍රායලය ලෙබනනයේ සහ ගාසා තීරයේ ප්‍රහාර වැඩි කරනකොට ලෙබනන් සහ පලස්තීන ජාතිකයන් දිගටම මිය යනවා. ඇමරිකානු හමුදා සමාජිකයොත් මේ කලාපයේදී මිය ගිහින් තියෙනවා. ඊටත් වඩා ප්‍රහාර නිසා පිරිපහදු LNG පහසුකම් සහ අපනයන පර්යන්ත විනාශ වෙලා. මේවා හදන්න බිලියන ගණන් වියදම් වෙනවා වගේම කටාරවල රාස් ලෆාන් වගේ ප්‍රධාන ස්ථාන යථා තත්ත්වයට පත් කරන්න අවුරුදු ගාණක් යයි. අනෙක් අතට මේ දික්කිරීමත් එක්කම පැහැදිලි තර්ජන හා තත්ත්වය දරුණු කරන පියවරනුත් එනවා. ට්‍රම්ප් නාවික අවහිර කිරීම බ්ලොකේඩ් එක දිගටම පවත්වාගෙන යන අනකරා. සමුද්‍ර සන්ධිය ඇතුළට මිසයිල් නාශක නැව් යවුවා. ඒ වගේම ජලය පිරිසිදු කරන ඩිසැලිනේෂන් සහ විදුලි බලාගාර වගේ ඉරානයේ සිවිල් යටිතල පහසුකම් වලට පහර දෙනවා කියලා තර්ජනය කළා. මේවා ආර්ථික යුද්ධයක් විදිහට සැලකන්න පුළුවන් වගේම සිවිල් වැසියන් විශාල පිරිසක් මිය යන්න මේක හේතු වෙන්න පුළුවන්. වැදගත්ම කාරණාවක් තමයි ඇමරිකානු රට ඇතුලේ දේශපාලන ප්‍රතිවිපාක. ඒ කියන්නේ යුද්ධයේ අත්‍යවශ්‍ය දෙයක් විදිහට පෙන්නලා සමාජ සහන කප්පාදු කිරීම කරන එක තමයි මේකේ ප්‍රතිඵලය. දවල මන්දිරය මේ යුද්ධය පාවිච්චි කරලා මෙඩිකෙයා, මෙඩිකේඩ් සහ අනෙක් සමාජ වැඩසටහන් කප්පාදු කරන්න ඉල්ලනවා. ඒ අතරේ ඇමරිකනු ඉතිහාසයේ ලොකුම ආරක්ෂක අයවැය ගෙනල්ලා ඒකේ බර වැඩ කරන ජනතාවගේ පිටපටවනවා. එහෙනම් කම්කරු මහ ජනතාවගේ පැත්තෙන් ගන්න ඕන පියවර මොනවද? මේ සටන් විරාමය දික්කිරීම කියන්නේ යුද යන්ත්‍රයට හුස්ම ගන්න ලැබුණු ඉඩක් මිසක් ඉරානය යටපත් කරලා ගෝලීය බලශක්ති සැපයුම පාලනය කරන්න යන ගමනේ නැවතීමක් නොවේ. කම්කරුවන්ට මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මේක ඇත්ත తত্ত্বය හෙළි කරන්න. දේශපාලනිකව සහ ප්‍රායෝගිකව යුද්ධයට විරුද්ධ වෙන්න. ඉහළ යන බලශක්ති සහ ආහාර මිල ගණන් නිසා පීඩාවටපත් වෙන ප්‍රජාවන් ආරක්ෂා කරන්න. ඒ වගේම යුද්ධයට එරෙහිව හඬ නැගීම වැඩබිම් වල සංවිධානය වීමත් එක්ක එකතු කරන්න. වරායවල්, ප්‍රවාහන සහ බලශක්ති ශේෂ්ත්‍ර, ඒ කියන්නේ අධිරාජ්‍යවාදී යුද්ධය පවත්වාගෙන යන ප්‍රධාන ස්ථාන. ඒවා ඇතුලේ ස්වාධීන ක්‍රියාකාරීකමට හදන එක වගේම යුද්ධයේ සැපයුම් ජාලා අඩාල කරන්න පුළුවන් වැඩවර්ජන සහ විරෝධතා සංවිධානය කරන එක මේ වෙලාවේ වහාම කළ යුතු දේවල් වෙනවා. තමන්ගේ විරෝධය සංවිධානාත්මක ජාත්‍යන්තර කම්කරු පන්තික ක්‍රියාමාර්ගයක් බවට පත් කරන්න ඔබ කම්කරු සහ තරුණයෝ වශයෙන් කටයුතු කරන්න ඕන. ඔබේ වැඩබිමේ සංවිධානය වෙන්න. ඔබේ ප්‍රජාව ඇතුලේ කතා කරන්න. ඒ වගේම තවත් පුළුල් යුද්ධයක් කරන මේ අධිරාජ්‍යවාදී ගමනට විරුද්ධ වෙන්න. මේ කම්කරු පන්තියට නායකත්වය දෙමින් මැද පෙරදිගින් නැගෙනහිර පැසිෆික් හා කැරිබියන් කලාපයෙන් සියලුම එක්සත් ජනපද ආක්‍රමණික හමුදා ඉවත් කිරීම වෙනුවෙන් කම්කරු පන්තියේ ස්වාධීන ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතරවන ජාත්‍යන්තර කමිටුව කැප වී සිටිනවා. ඒ ජාත්‍යන්තර ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය wsws.org වගේම thesocialist.lk වෙබ් අඩවිවල නවතම විශ්ලේෂණ කියවන්න. මෙම දැනුම බෙදා හරින්න. මේ අරගලයට එක්වන්න.